සුබ දවසක්. කටක ඔබේ සිකුරු ග්‍රහයා පෙරපින් පළ දෙන්නා වූ තැන හෙවත් අයස්ථානයේ ලාභස්ථානයට මෙම 2026 අප්‍රේල් 19 පැමිණීම ඔබට කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ළඟා කර දේවිදයි සලකා බලමු. ප්‍රථමයෙන්ම සිකුරු යනු කුමන ආකාරයේ ග්‍රහයෙක්දයි මදක් විමසා බලමු. සිකුරු යනු කාමයට, සුන්දරත්වයට, සැපයට, බලයට කැමැති ශෝභමාන වූ යහපත් ශරීරයක් ඇති සිළුම යහපත් ගුණ දහමින් යුක්ත ඔටුන්නක් හිස පැනඳි රූපයකි. පෘථුවියට එක් පැත්තකින් කුජද අනෙක් පැත්තෙන් සිකුරු තරුවද පිහිටා තිබේ. ප්‍රමාණයෙන් හා සමානකමින් පෘථුවිය හා සමාන වේ. මෙම ග්‍රහ තාරකාව ඝන මීදුම් පටලයකින් වැසී තිබෙන බැවින් බොහෝ සීතල වේ. ස්ත්‍රී ග්‍රහයෙකු ලෙස හඳුන්වන අතර සියලුම ශුභඵල දීමේ ප්‍රමුඛ ස්ථානය ලැබේ. මනුෂ්‍යයන්ගේ කෞශල්‍යයට හා සංදර්ශනයට අධිපතිත්වය දරයි. සිකුරුගෙන් ලැබෙනා වූ දේ අතරට ආලය, කරුණාව, සැපවත් ලෙස වාසයට ඇති කැමැත්ත, යහපත් විවාහය ආදී දේට බලපවත්තයි. අධික ලෙස වියදම් කිරීම, කෙලි සෙල්ලමට ආශා කිරීම, රූප ශෝභාව යහපත් වීම සිකුරු බලවත් අයට ලැබෙන ත්‍යාග්‍ය වේ. සිකුරුගෙන් කලා කටයුතු වලට දක්ෂව බිහි වෙති. සිකුරු කේන්ද්‍රගත වීම, 11 සිටීම හෝ කෝණගත වීම යහපත් වේ. සිකුරු ග්‍රහය බලවත් නම් මුළු ජීවිත කාලයම සැපසේ ගත කිරීමට හේතු වාසනා වේ. ඔවුන්ගේ තරුණ පෙනුම සැමදා රැකේ. රසවත් ආහාර ලැබේ. එසේම ඔවුන් කාම භෝගී වේ. සියලුම අයගෙන් සැලකිලි ලැබීමට හැකියාව වේ. විශේෂයෙන්ම ස්ත්‍රීන්ගෙන් සැලකිලි ලැබේ. මෙවන් වූ සිකුරු ග්‍රහය ඔබේ ආයස්ථානයට හෙවත් ලාභස්ථානයට පැමිණීම ඔබට කුමන ප්‍රතිඵලයක් උදා කරාවිදයි මොහොතක් සලකා බලමු. මෙම කාලයේ නම් 2026 අප්‍රේල් 19 වෙනිදා සිට මැයි 14 දක්වා කාලේ කෙටිවෝද එම කාලය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. මෙම කාලය ඔබේ ආදායම් ඉපයීමට ඉතා ශුභදායක කාලයක් ලෙස සැලකිය හැකි වේ. සංරැකියාවක නිරත වී සිටින ඔබට තම ව්‍යාපාරය ඉතාමත් හොඳින් දියුණු කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. එසේම මල් වගාව, මනාලියන් හැඩ ගැනීම, රූපලාවන්‍ය කටයුතු වල නිරත වන ඔබේ ව්‍යාපාරය හොඳින් දියුණු වනු ඇත. ඔබ නොසිතූ ආදායමක් ඔබට ලැබෙනු ඇත. සමාජයට ඔබ බොහෝ ප්‍රිය කෙනෙකු වනු ඇත. ඔබේ සහෝදර සහෝදරයන්ගෙන් වෙනදා නොලැබෙන උපකාරයන් ලැබෙනු ඇත. එසේම අසල්වැසියන් සමග වෙනදාට වඩා කිට්ටු සබඳතාවයක් ගොඩනැගෙනු ඇත. එසේම ලෞකික සැප සම්පත් හොඳින්ම ලැබෙන කාලයක් වනු ඇත. ඔබේ යහළු ඉහෙලියන්ගෙන් වෙනදාට වඩා උදව් උපකාර ලැබෙනු ඇත. විශේෂයෙන්ම ඉහෙලියන්ගෙන් උපකාර ලැබෙනු ඇත. ඔබේ අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා සාර්ථක වනු ඇත. ඔබ කලා අංශයෙන් අධ්‍යාපනය කරන්නේ නම් වඩාත් ඔබ දියුණුවට පත්වනු ඇත. ඔබේ පෞල් ජීවිතයට මදක් අශුභකාරී බවක් ඇතිවිය හැක. එසේම ප්‍රේම සම්බන්ධතාවලදීද මදක් කල්පනාකාරී වන්න. සිකුරු 11 වැනි ස්වස්තිත සිටිනා බැවින් ඔබේ පෙරපින් මතුවන කාලයක් වනු ඇත. නිවාස අලුත් වැඩියාවට මෙන්ම අලංකරණ කටයුතු වලටදී ඉතා ශුභදායක වේ. ඔබේ සිතුවිලි වලට සරිලන ලෙස එම කටයුතු කර ගැනීමට හැකි වනු ඇත. කෙසේ වුවත් ඔබේ තන්පතු ධනය නම් මෙම කාලයේ තුල වැයවීමට ඉඩ තිබේ. එහෙත් ඔබට අඩුපාඩුවක් නොවන ආකාරයට මුදල් ලැබෙනු ඇත. ඔබට හැකිනම් තම ආර්ථිකයට හානියක් නොවන ලෙස රොත්‍රයිපත් කිහිපයක් මිලදී ගැනීමට උත්සාහ කරන්න. කෙසේ වුවත් මෙම සිකුරු ග්‍රහයාගේ මාරුව කටක ඔබට බොහෝ ශුභදායක වනු ඇත. මෙම ශුභදායක තත්ත්වය වඩා ශුභදායක කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. තම මවට හැකිතාක් උපකාර කරන්න. ස්ත්‍රී පක්ෂයට හැකිතාක් සලකන්න. අසරණ අහිංසක සතුන්ට හැකි සෑම විටම ආහාරයට යමක් දෙන්න. අහිංසක කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න. හැකි සෑම විටම බෝධි පූජාවට සහභාගී වන්න. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං යන ගාථා රත්නය උදෑසන අවදි වූ විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම තුන්වර බැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.